ගොඩක් වෙලාවට අපි කතා බහ කරලා තියන්නේ එක්ක වයිලල මොනවද කළේ? මොකක් ඩිග්‍රියක් කරනවද මේ දවස්වල? නැත්තම් ඒ වලින් පස්සේ මොනවද කරන්නේ? ගොඩක් දෙනෙක් කතා වෙනවා. ඉතින් මේ දෙත් එක්ක අපි ඇත්තට මොනවද කරන්න ඕනේ? අධ්‍යාපනය ගැන චුට්ටක් කතා කරොත් එමේ এডুকেෂන් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අපිට ඇකඩමික් එඩියුකේෂන්. ඒ කියන්නේ අපි පාසල් අධ්‍යාපනය ගොඩක් වෙලාවට එක වසර 13 වසර දක්වා අවුරුදු 14ක් අපි ගත කරන්නේ. ඒ තමයි අපි ඇකඩමික් එඩියුකේෂන්. ඉතින් ඒකේදී අපි ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න තියෙනවා. ඉගෙන ගන්න දේවලුත් එක්ක අපි අවුරුදු 18 19 20 වෙද්දී අපිට රැකියාවක් කරන්න අපි තව এডুকেෂන් එකක් හදාගන්නවා. ඒ කියන්නේ ඒ තමයි ප්‍රොෆෙෂනල් එඩියුකේෂන්. ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපනයකට අපි යනවා. වෘත්තීය අධ්‍යාපනය ගියන් පස්සේ ඒකේදී මොකක් හරි ශිෂ්ට සම්බන්ධ මොනවද සම්බන්ධව ඉගෙනගෙන ඒකත් එක්ක වෘත්තීය අධ්‍යාපනය හදාරනවා. ඒතකොට වඩා අවුරුදු 25ක් විතර කම්ප්ලීට් වෙනවා. ඊට අනිවාර්යෙන්ම ඒ දෙකම කම්ප්ලීට් කළා. ඔයාට දැන් ඔයාගේ ජීවිතේ සල්ලි හම්බ කරගන්න වෙනවා. සල්ලි හම්බ කරන්න උනයන් පස්සේ අර ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් එඩියුකේෂන් දෙකම හදාරපු කෙනෙක්ට වෙන්න පුළුවන් හොඳම දේ තමයි එම්ප්ලොයි කෙනෙක්. ගුඩ් එම්ප්ලොයි කෙනෙක්. හොඳ සැලරි එකක් ගන්න. එයා හොඳ එම්ප්ලොයි කෙනෙක් වෙනවා. හොඳ සේවකයෙක් වෙනවා. එතකොට එහෙම නැත්නම් යාට සමහරට හොඳ නැති සැලරි එකක් වෙන්නත් පුළුවන්. මාසෙට දරා ගන්න බැරි සැලරි එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ දෙකටම ගිය එඩියුකේෂන් දෙක ගත්තොත් එimhe ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් එඩියුකේෂන්. හැබැයි ඔය එඩියුකේෂන් දෙක එක්කම ඔයා ගුඩ් එම්ප්ලොයි කෙනෙක් වෙද්දී බලන්න ඔයා එම්ප්ලොයි කෙනෙක් වෙද්දී ඔයාගේ බොස් නැත්නම් ඔයා IT එක්කිනා. ඔයාගේ ෆැක්ටරි ලොක්කා. එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන ඒ කම්පැනි එකේ IT එක්කිනා. එයා ගොඩක් වෙලාවට වැදගත් තුන්වෙනි එඩියුකේෂන් එකත් එයා හදාලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ෆයිනෑන්ෂල් එඩියුකේෂන්. මේ ෆයිනෑන්ෂල් එඩියුකේෂන් හදාලා කෙනා දන්නවා එයා වෙනුවෙන් මුදල් වැඩ කරනවා. දැන් අනිත් අය මොකද කරන්නේ? මුදල් වෙනුවෙන් ගුඩ් එම්ප්ලොයි කෙනෙක් මොකද කරන්නේ? රැකියාවක් කරන කෙනෙක් මොකද කරන්නේ? සල්ලි වෙනුවෙන් තමන් වැඩ කරනවා. හැබැයි ෆයිනෑන්ෂල් එඩියුකේෂන් වලදී වෙන්නේ ඒක හදාරපු කෙනෙක් නම් එයා මහන්සි වෙන්නේ නැහැ. එයා වෙනුවෙන් සල්ලි වැඩ කරනවා. ෆැක්ටරි එකේ IT එක්කිනා, ගාමන්ට් එකේ IT එක්කිනා, ඔය කම්පැනි එකේ IT එක්කිනා. එයා වැඩක් කරන්නේ නැහැ. එයා වෙනුවෙන් ලොකු සේවක පිරිසක් එයා වෙනුවෙන් වැඩ කරනවා. එයා වෙනුවෙන් වැඩ කරනවා කියලා කියන්නේ ඒ වැඩ කරන අයගෙන් එයාට ලොකු ආදායමක් එනවා. ඉතින් මේ කාරණාව චුට්ටක් විස්තර කළොත් එමේ ඔයාම හැමෝම කවුරුත් මුලින්ම ඉස්කෝලේ යනවා, මොන්ටිසෝරි යනවා, ඉස්කෝලේ යනවා, ශිෂ්‍යත්ව දින ඔය ටික ගත කරලා හොඳ වෘත්තීය අධ්‍යාපන නැත්නම් ඇකඩමික් ඉතින් පස්සේ ප්‍රොෆෙෂනල් මේ අධ්‍යාපන දෙකම හදාarලා හොඳ ජොබ් එකකට යනවා. ඇත්තටම අපි යන්න ඕනේ කොතනද? මම අර පුංචි දෙයක් පෙන්නන්නම්. හරියටම බලන්න මේ දේ චුට්ටක්. අපිට මුදල් හම්බ කරලා ආකාර හතරක් කමන. පළවෙනි එක තමයි එම්ප්ලොයි කෙනෙක්, සේවකයෙක්. මේ එම්ප්ලොයි කෙනෙක් සේවකයෙක් ගත්තොත් මෙයා අර කලින් කිව්වා වගේ හොඳ ගුඩ් සැලරි එකක් වෙන හොඳ සැලරි එකක් වෙන වැඩ කරනවා. ඉතින් පස්සේ හැබැයි එයා වැඩ කරන්නේ අනුන් වෙනුවෙන්. වෙන කෙනෙක්ගේ රිව්යු එකක් කරනවා එයා වැඩ කරනවා. එයා 8-5 වැඩ කරයි, ෂිෆ්ට් එක වැඩ කරයි. එයා එක දිගට වැඩ කරලා එයා පඩියක් කරන් සතුට වෙනවා. හැබැයි යාට තව කෙනෙක් කියන විදිහට තමයි යාට ජීවත් වෙන්න වෙන්නේ. යාට උදේ වැටෙන්න ඕනිලාව එයා අදින ඇඳුම මේ හැමදේම තීරණය කරන්නේ බොස් වෙන කෙනෙක් තමයි තීරණය කරන්නේ. ඉතින් ඕක හරියන්නේ නැති කෙනෙක් නැත්නම් අනුන් වෙනුවෙන් වැඩ කරන්න අකමැති කෙනෙක් පොඩියට පටන් ගන්න සමහර පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න නැත්නම් වෘත්තියක් පටන් ගන්නවා. ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් මෙයා වෘත්තියක් පටන් ගන්නවා. ඒගොල්ලෝ අපි හඳුනනවා සෙල්ෆ් එම්ප්ලොයි කියලා. කියන්නේ ස්වයං රැකියාවක් කරන කෙනෙක්. එයාගේ තියෙන විශේෂත්වය තමයි තව කෙනෙක් වෙනුවෙන් වැඩ කරන්නේ. එයා වැඩ කරන්නේ එයා වෙනුවෙන්. ඉතින් මේ සෙල්ෆ් එම්ප්ලොයි කෙනෙක් ගත්තත් මේ එම්ප්ලොයි කෙනෙක් ගත්තත් එයා වැඩ කරන්න ඕනේ. කියන්නේ එයා වැඩ කළොත් තමයි ආදායම වෙන්නේ. සෙල්ෆ් එම්ප්ලොයි වැඩ කළොත් තමයි ආදායමක් හම්බ වෙන්නේ. ඒක ඇක්ටිව් ඉන්කම් එකක් තමයි හම්බ වෙන්නේ. සහ විශේෂම කාරණාව තමයි මේගොල්ලෝ පැය 24ක් උඩින් වැඩ කළා. එතනින් එහා ඒක ලිමිට් වෙනවා. පැය 24 උඩින් වැඩ කරනකොට පැය 24. ඒ කියන්නේ ආදායම ලිමිට් වෙනවා. හැබැයි මේ එම්ප්ලොයි කෙනෙක් සෙල්ෆ් එම්ප්ලොයි කෙනෙක් පාටපත් තැනකට ආවොත් නැත්තම් එයා එතනට එන්න හිතුවොත් හැබැයි එතනින් එහාට අර මං කලින් කිව්ව ෆයිනෑන්ෂල් එඩියුකේෂන් හදාරපු මිනිස්සු ඉන්නේ මෙන්න මේ තැන. ඒ තමයි බිග් බිස්නස්. ලොකු ව්‍යාපාර පටන් ගන්නවා. ලොකු ඇනු ෂොප් එකක් නැත්තම් ලොකු ෆැක්ටරි එකක්, ලොකු ගාමන්ට් එකක් පටන් ගන්නවා බිග් බිස්නස් වලලා. එතකොට එතනින් පස්සේ ඉන්වෙස්ටර්. මෙන්න මේ කොටස් දෙක සල්ලි වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. එයාලා සිස්ටම් එකක් හදනවා. ඒ සිස්ටම් එක හැදුවායින් පස්සේ සල්ලි එයාලා වෙනුවෙන් වැඩ කරනවා. එතකොට මේ කොටස් හතරක මිනිස්සු අපිට එලි දකින්න පුළුවන් ගොඩක් හම් වෙන අපේ එම්ප්ලොයිලා සෙල්ෆ් එම්ප්ලොයිලා කියන්නේ ලෝකෙ ගත්තොත් එමේ 95%ක් ඉන්නේ මෙන්න මේ කියන E අකුරේ S අකුර නැත්නම් එම්ප්ලොයි කෙනෙක් සෙල්ෆ් එම්ප්ලොයි කෙනෙක්. රැකියාවක් කරන කෙනෙක් ස්ව රැකියාවක් කරන කෙනෙක්. 100%යි ඉන්නේ මෙන්න මේ කියන බිග් බිස්නස්මන් කෙනෙක් නැත්නම් ඉන්වෙස්ටර් කෙනෙක් කියන දැන් දෙන. ඉතින් මේ 100% විතරයි දන්නේ ඒ ෆයිනෑන්ෂල් ලයිෆ් කියන්නේ. නැත්නම් මේ සීක්‍රට් එක මේ මුදල් තමන් වෙනුවෙන් මුදල් වැඩ කරන රහස දන්නේ ලෝකෙ ඉන්න 100%ක් විතරයි. ඒතකොට මෙන්න මේ 100%ක මිනිස්සුන්ගේ ජීවිතයේ ඉලක්ක වෙනුවෙන් ඒගොල්ලන්ගේ ලොකු ඇචීව්මන්ට් වෙනුවෙන් මෙන්න මේ කොට වල දෙකේ ඉන්න කට්ටිය දිවි හිමියෙන් වැඩ කරනවා. ගාමන්ට් එකේ අයිති එක්කන ලොකු දේවල් කරද්දී ඒ වෙනුවෙන් සේවකයෙක් වැඩ කරනවා. එතකොට ලොකු ඇඳුම් ෂොප් එක අයිති එක්කන
ලෝක රටවල ඇවිදලා එයා ලොකු ඇඳුම් ෂොප් එකේ එයා වැඩ කරන්නේ නැහැ. හැබැයි එයාගේ තියෙන බ්‍රාන්චස් ලංකාව පුරා ලෝකෙ පුරා ඉදි වෙමින් පවතින නම් මෙන්න B අකුරට ඉන්න කෙනෙක් තමයි. තන් එතනින් එහා මෙතන ඉන්වෙස්ටර් කෙනෙක් තමයි. ඉන්වෙස්ටර් කියලා කියන්නේ මේ ලොකුවට මේ ලොකු දේවල් වලට ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ නැතුව ඉතින් ඔය එක එක ඔන්ලයින් දකින්න එක එක වැරදි දේවල් වලට ඉන්වෙස්ටර් කෙනෙක් නෙමෙයි. ඉතින් මෙන්න ෆයිනෑන්ෂල් ලයිෆ් ගැන මම කතා කළේ. නැත්නම් ඒ এডুকেෂන් එක ගැන මම ඔයාලට කතා කළේ. ඒ අධ්‍යාපනය ගැන කතා කළේ. මෙන්න මෙතනට එන්න පුළුවන් අධ්‍යාපනයක් දවා හදාරන්නේ. මෙන්න මෙතනට එන්න පුළුවන් අධ්‍යාපනයක් හැදෑරුවොත් ඔයාට පුළුවන් මෙන්න මේ 100%ක් දන්න මේ 100%ක් මිනිස්සු දන්න රහස ඔයාලට දැනගන්න පුළුවන්. ලෝකේ සල්ලි ටික මෙන්න එහෙම ගොඩක් ගැහුවොත් මේ ලෝකේ තියෙන සමස්ත ධනෙ විතර ගොඩක් ගැහුවොත් මේ ධනෙ 100%යි නම් මේ ධනයෙන් 101.5ක් අතර පොඩි ප්‍රමාණයක් තමයි මෙන්න මේ 95ක් ග්‍රාම මේ වැඩි පිරිසක් අතර 105ක් වගේ පොඩි ධනයක් බෙදලා යනවා. ඔයා කෙනෙක්ගේ රුපියල් 40000 පඩිය, 50000 පඩිය, 60000 පඩිය ගන්න පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙන්නේ. රෝලක් යන්නේ. ඒ ටික අහන්න වෙන්නේ ඒක නිසා. හැබැයි අපි කියලා දිනක් තියෙන එක්කෙනාටමයි තියෙන්නේ. එයා තවත් වාහන අරන්, එයා තවත් ඇචීව්මන්ට් වල කියලා තවත් දේවල් එයා කරා. ඒකට හේතුව තමයි මේ සමස්ත ධනයෙන් වැඩි කොටසක් තියෙන්නේ මෙන්න මේ 105ක් වගේ සුළු පිරිසක් අතර. සමස්ත ධනයෙන් 95%කට වඩා තියෙනවා. බලන්න. මෙන්න මේ B මේ සීක්‍රට් එක දන්න කෙනෙක්. නැත්නම් I මේ සීක්‍රට් එක දන්න කෙනෙක්. නම් මේ ගොල්ලෝ අතේ තමයි සමස්ත ධනයෙන් 95%ක් තියෙන සාර්ථකත්වයටපත් වෙන්නේ මෙන්න මේ පිරිස. ඉතින් මෙන්න මේ සීක්‍රට් එක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් අර පළවෙනි এডুকেෂන් එක විතරයි දන්නේ. ෆයිනෑන්ෂල් এডুকেෂන් එක ගොඩක් දෙනෙක් අහන්නේවත් නැහැ. වයසට යනවා මේක අහන්න නැතුව. සමහරවිට මැරලා යනවා මේක අහන්න නැතුව. සාමාන්‍ය ජීවිතයක් ගත කරලා මැරලා යනවා. ඉතින් අද ඔයාට මෙහෙම এডুকেෂන් ක්‍රමයක් තියෙනවා කියලා ඔයාලා දැන් දන්නවා. එහෙනම් ඒක ගැන ෆලෝ කරන්න. ඒකත් එක්ක ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ජය වේවා.